අයිබෝන්. ආදරණීය දුවේ පුතේ, ඔබ හෙට දවසේ ඔබේ ජීවිතයේ තීරණාත්මක කඩින් විභාගයට මුහුණ දෙන්න සූදානමින් තමයි ඉන්නේ. ඉතින් අද සහ හෙට දවසේදී ඔබ මෙන්න මේ කියන කාරණා පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනිම කාරණය තමයි ඔබ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය සියලු දේවල් අද දවස ඇතුළත සූදානම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබේ විභාගයට අදාළ ඇඩ්මිෂන් එක, ඊට පස්සේ ඔබේ හැඳුනුම්පත, ඒ වගේම කළු සහ නිල් වර්ණ වලින් පෑන් කිහිපයක්, ඊට අමතරව ඔබට අඩිරූල් අවශ්‍ය නම් කැල්කියුලේටර්ස් අවශ්‍ය නම් ඒ සියලු දේවල් අද දවසේ ඔබ මේ වෙලාවෙන් පුළුවන් නම් ඒ ටික සූදානම් කරලා තියාගන්න. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ, ඔබ අද දවසේ ටිකක් කල්ැතුව නිින්දට යන්න. වෙනදා වගේ රෑ 12 1 2 වෙනකන් නිකරුණේ නිදිමරන්න එපා. අද දවසේ ඔබ ටිකක් කලින් නිදහසේ නිදා ගන්න. මොකද හෙට දවසේ ඔබ නැවුම්ව විභාගයට මුහුණ දෙන්න ඕන නිසා. ඒ නිසා අද දවසේ ඔබට ගොඩාක් දේවල් පාඩම් කරන්න තියෙන්නට පුළුවන්. හැබැයි මේ සියලු දේවල් ඉවර කරලා නිදා ගන්න ඉන්න එපා. ඔබ මේ වෙනකම් පාඩම් කරලා තියෙන දේවල් වලින් හෙට දවසේ විභාගයට මුහුණ දෙන්න සූදානමින් ඔබ අද දවසේ ටිකක් කල්ැතුව නිින්දට යන්න. ඔබට ඒ වගේම තමයි අද දවසේ ලොකු මානසික ආතතියක ඇති සියලු දේවල් පාඩම් කරපුව අමතක වෙලා කිසිම දෙයක් මතක නැහැ කියන තැන. ඒ නිසා ආදරණීය දුවේ පුතේ, ඔබට අද දවසේ මේ දේවල් අමතකයි වගේ දැනුණාට ලොකුවට හිතන්න එපා. හෙට දවසේ විභාගෙදී අනිවාර්යෙන් මේ සියලු දේවල් මතක් වෙනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව කල්පනා කරන එක නතර කරලා මේ වෙලාවේ ඔබට පුළුවන් උපරිමය කරන්න උත්සාහ ගන්න. ඒ වගේම හෙට දවසේදී ආදරණීය දුවේ පුතේ හොඳ ආකාරව මතක තියාගන්න. ඔබට විභාගයේ තියෙන වෙලාව අද දවසේම බලලා තියාගන්න. ඒ වගේම විභාග ශාලාවට පැය භාගයකටවත් කලින් යන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමවේදයකට ඔය අනිවාර්යයෙන්ම හෙට දවසේදී සම්බන්ධ වෙන්න. ඔබ බස් රථයක යනවා නම් අනිවාර්යයෙන්ම ඔබට තියෙන අවසාන බස් රථයේ යන්න ඉන්න එපා. කලින් බස් රථයේ යන්න. ඒ වගේම ඔබ දෙමව්පියන්ට ගිහිල්ලා ගෙනihin දා ගන්නවා නම් අම්මට තාත්තට කියන්න ටිකක් කලින් ලැහැස්ති වෙලා පැය භාගයකට විතර කලින් විභාග ශාලාව ආසන්නයට ඔබව ගෙනihin ඇරලවන්න කියන එක. ඉතින් හෙට දවසේ ඔබ විභාගයට වෙලාවට ගිහිල්ලා වාඩි වුණාම ඔබට නිදහසේ විභාගයට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විභාගයට ගිහිල්ලා විභාග ශාලාවේ වාඩි ගන්නකම් යාළුවොත් එක්ක අනවශ්‍ය විදියට බොහෝ දේවල් කතා කරන්න යන්න එපා. ආගිය තොරතුරු කතා කරාට කමක් නැහැ. විෂය කරුණු පාඩම් කරපුවා ඒ දේවල් කතා කරන්න යන්න එපා. මොකද සමහරලාට ඔබට අමතක වෙලා තියෙන විෂය කරුණක් යාළුවෙක් මතක් කරොත් ඔබට හිතෙනවා තව ගොඩ જાති ඔබට අමතක වෙලා ඇති කියලා. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ගිහිල්ලා විභාග ශාලාවෙන් ඉඳගෙන එතන ඉඳලා විභාග කටයුතු ලියන්න සූදානම් කරගන්න. ඒ වගේ ඔබට මතක් වෙන මොනවා හරි විෂය කරුණක් තියෙනවා නම් ඔබට දීපු කටුකොළවල ලියාගත්තට ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ, මතක තියාගන්න විභාගය ඉවර වුණු ගමන් ඔබ විභාග ශාලාවේ හෝ පාසල තුල රැඳී සිටින්න එපා. විභාගය ඉවර වුණු ගමන් ඔබේ ප්‍රවාහන ක්‍රමවේදය පාවිච්චි කරලා හැකි ඉක්මනින් ඔබේ යාළුවන්ගෙන් මිදිලා ගෙදර එන්න. ඒක තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ කාරණේ. මොකද එක යාළුවෙක් හරි ඔබට වැරද්දයක් කිව්වොත් ඔබේ මනස සමහරවිට ඊළඟ දවසේ විභාගයට සූදානමක් තියනවා නම් ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා යාළුවොත් එක්ක කතා කර ඉන්න එපා. විභාග ලියලා ඉවර නම් ෂණිකවම ඔබ ගෙදරට එන්න. ඇවිල්ලා ඔබේ පළවෙනි පේපර් එක ලියපු එක ඔබට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන කල්පනා කර ඉන්න එපා. ඔබේ පළවෙනි පේපර් එක අමාරු වෙනවා කියන්නේ සාමාන්‍ය විභාග න්‍යාය තුළ එක පේපර් එකක් අමාරු වෙද්දී අනිවාර්යයෙන්ම ඊළඟ පේපර් එකේ ඒ විෂයට අදාළව ටිකක් පහසු වෙනවා. ඒ නිසා පළවෙනි පේපර් එක අමාරුවට දැනුනොත් ඔබ බය වෙන්න එපා. දෙවෙනි පේපර් එක ඔබට ලේසි වෙනවා ඊට වඩා අනිවාර්යෙන්ම. ඒ නිසා ආදරණීය දුවේ පුතේ, ඔබ පළවෙනි පේපර් එක ලියලා ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා ඊළඟට තියෙන පේපර් එකට රෙඩි වෙන්න. ඊට පස්සේ ඊළඟ කාරණය තමයි බොහෝ වෙලාවට විවිධ ගුරුවරුන්, උපකාරක පන්ති ගුරුවරු වෙන්න පුළුවන්, වෙනත් කට්ටිය වෙන්න පුළුවන්, ආදර්ශ පිළිතුරු හදලා විවිධ පෝස්ට් සහ PDF ෂෙයා කරන්න පුළුවන්. ඒව බලන්න යන්න එපා. ඔබ දැන් ලියලා ඉවර නම් ඒ විෂය අමතක කරලා දාන්න. නැවත ඒව අධ්‍යයනය කරමින් කාලය නාස්ති කරන්න එපා. ඔබ ඒ විෂය ලියලා ඉවර වුණාම ඒක අමතක කරලා ඊළඟට තියෙන විෂයට සූදානම් වෙන්න. ඒකයි ඔබ කරන්න ඕනේ. ඉතින් එතකොට පුතේ ඔබට සාර්ථකව උසස් පෙළ කඩේම වෙනුවෙන් ආරම්භයක් වගේම අවසානයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් හෙට දවසේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දුවදරුවෝ සියලු දෙනාටම මම හදවතේ BS ගුරුවරයා විදිහට සුභාසිංසන එකතු කරනවා. ඔබ සියලු දෙනාටම කිසිම කෙනෙකුට විභාගය අමාරු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම ආදරණීය දුවේ පුතේ විභාගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව, ශක්තිය, ධෛර්යය තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබට අනාගතය හෙට දවස ලස්සන ලෝකයක් කරගන්න ආශිර්වාද කරනවා. එහෙනම් ජීවිතේ කඩයින් විභාගය සාර්ථක කරගෙන මේ ලෝකයේ දක්ෂතම පුජ්‍යලෙක් විදියට අනාගතේ ගොඩනගා ගන්න ඔබ සියලු දෙනාට හැකි වේවා. ජය වේවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්.